වෙලාවම කල්පනා කරේ කොමිස් ගල්ලංගුරු වලින් ගහන්නේ කොහොමද? විදුලිය ගහන්නේ කොහොමද? විදුලියෙන් ඩීසල් වලින් ගන්නකොට ගහන්නේ කොහොමද? රටක් පිළිබඳ සනසුමක් තිබුණා මේ පාලකයන්ට. අද අපේ රට විශාල බල ශක්ති අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ තිබුණ පිට රටින් භාණ්ඩ මිලදී ගැනීමේ දෙවනිම ගනුදෙනුව තරම් එක තෙල් ගනුදෙනුව දෙක ගල්ලංගුරු ගනුදෙනුව. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හිටපු රාජකුමාරවරුන්ගේ ව්‍යාපාරිකයෙකුට මේ ගල්ලංගුරු ටෙන්ඩරේ ලබා දුන්නා. මහජනක විශාල ධනයක් ඒකෙන් පැහැරගත්තා. ඊට මේ ආණ්ඩුව මේ ආණ්ඩුවල කිව්වා අපි ඒ ක්‍රමේ නතර කරනවා. අපි ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් කැඳවුවට පස්සේ ටෙන්ඩරෙන් කරපු දේ තමයි නියමිත කෙනා තෝරාගන්නේ නැතුව වෙන කෙනෙක් තෝරාගත්තා. අරගොල්ලෝ ටෙන්ඩර් කැඳවන්න නැතුව ඕන කෙනා තෝරාගත්තා. මේගොල්ලෝ ටෙන්ඩර් කැඳවලා සුදුස්ස තෝරාගන්න වෙනුවට ඕන කෙනා තෝරාගත්තා. මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය ප්‍රශ්නයක් තිබෙනවා. ඒතර කිසිසේත්ම ටෙන්ඩරේ ප්‍රශ්නයක් නෙවෙයි. සපේන සමාගම නිවැරදි පරිදි අපිට සපයන්නේ නැතිකම. නිවැරදි ගල්ලංගුරු නොමැතිකම. ඒ විතරකම තමුන්නාසලට කියන්න කැමති ගල්ලංගුරු නිවැරදි නැද්ද කියලා බලන්නේ මම හෝ කවුරුවත් කාලා හපලා නෙවෙයි.